මං ගෲප් එකකට දැම්ම 2010 පේපරේ. හරි. ගෲප් එකකට දාලා තියෙනවා. ළමයිගේ මම පොඩ්ඩක් කතා කරනවා 50 වෙනි ප්‍රශ්නේ නෑ 49 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න හැමෝම. මේ හොඳ ප්‍රශ්න ටික මම මේ කරන්නේ මේ ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් නෝට් කරගත්තා. ඔයාලට ඕනි ප්‍රශ්නත් ඕන නම් කියන්න. 49 හොඳ ප්‍රශ්නයක් 2010 චාලක ශක්තිය K डी ब्रोगली तरंगायामे लैम्डा पर නිදහස් අංශුවක් එක්තරා පෙරසේ ඇතුළු විට එහි විභව ශක්තිය v බවට පත්වේ. අංශුවේ නව डी ब्रोगली තරංගායම්. හරි. දැන් ඔන්න අංශුවක් ළමයි ආරම්භයේ තිබ්බේ මුලින්ම තිබ්බේ කයිනටික් එනර්ජි චාලක ශක්තියක් විතරයි. අවසානයේ එයාට අලුත් කයිනටික් එනර්ජියකුත් හම්බෙයි. හැබැයි විභව ශක්තියකුත් හම්බුණා. හරි. විභව ශක්තිය V. එහෙනම් ශක්ති සංසිඳයට අනුව ආරම්භක චාලක ශක්තිය සමාන වෙනවනේ අවසාන චාලක ශක්තියට අනුව විභව ශක්තිය. හරි. K' සමාන වෙනවා. එහෙනම් K ඍණ V. හරි. ඔන්න ඔක දන්නවනේ ඒවා. ඊට පස්සේ මම ඕකන් තියදී ඩී බ්‍රෝග්ලි තරංගායම කියලා දීලා තියෙනවා. මොකද්ද? මදි කියලා තියෙනවා. කයිනටික් එනර්ජි එක සමානයි half mv². ඒක කොහොමද දන්නේ ගන්නේ? මතකද අපි ඔප්පු කරා ලස්සන මේකක්. භාගයයි උඩත් වර්ග කළා යටත් වර්ග කළා භාගයයි p වර්ගයට m වර්ග. එහෙනම් p කියන්නේ ගම්‍යතාවය කියන්නේ 2m m වර්ගනේ 2m ek වල මූල. හරි. ගම්‍යතාවය. එතකොට डी ब्रोगली තරංගාවම ලියන්න ගියොත් h යට 2m ek කියලා ලියන්න පුළුවන්. හරි. h යට 2m ek කියලා ලියන්න පුළුවන්. හරි. අන්නේ පොයින්ට් එක අරගෙන අලුත් කෙනාගේ डी ब्रोगली තරංග දැන් පරණ කෙනාගේ डी ब्रोगली තරංගය ලියන්න පුළුවන් h යට 2m ඕක ඇතුලෙන් ek කියන චාලක ශක්තියනේ. මේ වෙලාවේ චාලක ශක්තිය k ආරම්භය. හරි. අලුත් කෙනාගේ චාලක ශක්තිය අලුත් කෙනාගේ ගම්‍යතාවය ලියන්න පුළුවන් 2m k වලට දානවා k ඍණ ඉවරයි වැඩි. ඔන්න ඔය දෙක බෙදලා දාන්න. lambda dash lambda h 2m ට 2m කපලා යනවා. එකයට මූල k ඍණ v එකයට k lambda dash k lambda k ඍණ v. හරිනේ. එනවනේ උත්තරේ.
කේරි නෙවෙයි. හරි. ලස්සන ගාන ඩීබ්‍රෝගි තරංගාවෙන් ආපු. එතන ඩීබ්‍රෝගි තරංගය ආපු හොඳම ගාන වගේ මේක. දැනට ඩීබ්‍රෝගි තරංගාවෙන් ආපු හොඳම MCQ එක මේක. කෙලිම අපි ගියා දුන් තියරි වලින්ම යන්නේ ළමයි. ඩිං ගාලා දාගන්න. 50 බලන්න මම කරන ගණන් ටික පොඩ්ඩක් දාන්නම්. 50 51 52 53 54 56 57 42 අනේ ටික කරමු ඩිං ගාලා. යස් 10 ඔය ප්‍රශ්න ටික හොඳයි. ක්ෂණික පඩස් කරන්න. ඔක් කරලා ඇත්තේනේ. මට ගන්න දෙයක් නැහැ. හරි 50 50 හොඳ ගාන. පණ හොඳ ගාන. ඉතාම හොඳ ගාන 50. වාෂ්ප වලට ආපු හොඳම ගාන වගේ. හරි. මේ රවුඩ් නැහැ නේද? මොන SS එකක් ගන්න බලන්න ඕනේ නම්. හරි. ඕකේ ඕකේ. 50
ළමයි බලන්න සුපිරි ගාන වාෂ්ප වලට ආයි මේව හදන්න ඕනේ. ඝනමීටර් 1යි ඝනමීටර් 3යි වෙච්ච මේකක් තියෙනවා. හරි. ඊළඟට කාමශාත 30 දී වාතයෙන් පුරවා තබා ඇති ශීතකරණ තැන්පත් කරනු ලැබේ. මුහුදට මොහොතකට පෙර 0.3 තෙතමනයේ 0.3 පෙට්ටියට තෙතමනය සහිත තෙතමනය උරා ගන්න පුළුවන් සිලිකා ජෙල් පැකට් එකක් දාන්න. ඕකේ. උෂ්ණත්වය සෙල්සියස් 15 දී කුඩා පෙට්ටිය තුළ ඇති වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 100%යි. ඕකේ. සෙල්සියස් 15 දී මූ සංතෘප්ත වෙලා සාපේක්ෂ ආර්ද්‍රතාවය 100% ගැන මූ සංතෘප්ත වෙලා. නේ? සාපේක්ෂ ආර්ද්‍රතාවය 100% කියන්නේ මූ සංතෘප්ත වෙලා. හරි. ඒක දන්නවනේ. සෙල්සියස් 5 දී විශාල පෙට්ටිය තුළ වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 100% වූ බවත් හරි. සෙල්සියස් 15 දී සෙල්සියස් 5 දී තමයි ඒක වෙන්නේ. මූ ආරම්භයේ 30 හිටියේ හොඳේ. මුන් දෙන්නම 30 හිටියේ. ආරම්භයේ මුන් දෙන්නම 30 හිටියේ. මූත් යනවා දැන් 5ට. 5ට ගියාම තමයි මූ 100%. ඔන්න ඔය වගේ ළමයි RHH නැත්නම් සාපේක්ෂ ආර්ද්‍රතාව ගානක් ආපු ගමන් ඔයා රූපයක් ගන්න. රූපයක් ගන්නලා අයිඩියා එකක් ගන්න. හරි. එතකොට මේ ලොජික් මෙන්න මේ ලොජික් ටික ඔයාගේ නෝට් එකේ පාව ඕන ලියන්න. ඉබහර කලින් බලන්න ඕන නිසා. හරි වැදගත්ම දේ මේ ලොජික් ටික ඕන වෙන තැනක කියන්නේ මොකක් හරි තැනක ලියන එක. ඒ දියලා ආයි බලන්නත් ඕනේ. මේක දියලා වැඩක් නැහැ. ඔක විභාග විද්‍යාව මතක කරනවානේ. විභාග කලින් දවසේ වගේ ඔය ටික පොඩ්ඩක් බලන්න. හරි ලොජික් ටික. හරි. දැන් මම මතක තියාගන්න බලන්න හොඳයි ඇත්ත. ඊට පස්සේ මේ ඕකේ. 5 දී හා 15 දී තුෂාරාංකවලදී නිරපේක්ෂ ආර්ද්‍රතාව ටික දීලා තියෙනවා. 6.8 12.8. 5 දී 15 දී සෙල්සියස් 5 දී නිරපේක්ෂ ආර්ද්‍රතාවය ඒ කියන්නේ නිරපේක්ෂ ඝනත්වය කියන ළමයි සංතෘප්ත ඝනත්වය. තුෂාරාංකය කියනවනේ. ඒක පොඩක් තරුවක් දාලා උන ලියන්න. තුෂාරාංකයේදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය යනු සංතෘප්ත වාෂ්ප ඝනත්වයයි. නේ? තුෂාරාංකයේදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය යනු සංතෘප්ත වාෂ්ප ඝනත්වයයි. හරි. තුෂාරාංකයේදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය යනු සංතෘප්ත වාෂ්ප ඝනත්වයයි. තුෂාරාංකයේදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය අනුව සංතෘප්ත වාෂ්ප ඝනත්වය. අන්නේ පොයින්ට් එක වැදගත් ඈ මාරම වැදගත්. මේක දිගටම අහලා තියෙනවා. තුෂාරාංකයේදී නිරපේක්ෂ ආර්ද්‍රතාව කියලා දෙන්නේ මොකද්ද? සංතෘප්ත වාෂ්ප ඝනත්වය. ඒ මාර වැදගත්. සංතෘප්ත වාෂ්ප ඝනත්වයට BS රෝස්. හරි. එහෙනම් මුගේ රෝස් තමයි දීලා තියෙන්නේ සෙල්සියස් 5 දී 6.8. මුගේ රෝස් දීලා තියෙනවා 12.7යි. හැබැයි සෙල්සියස් 15 දී. දැන් හරිද? එළම මෙහෙම හිතන්න මේ දැන් සාමාන්‍ය සිලිකා පැකට් එක අවශෝෂණය කරගත්ත නැති පරිසර නැති පද්ධතියනේ සාමාන්‍ය පද්ධතිය වෙන්නේ නේද? සිලිකා පැකට් එක තිබ්බ නැති නෝමල් පද්ධතිය තමයි සාමාන්‍ය පද්ධතිය. හරි. එතකොට සාමාන්‍ය පද්ධතිය ගැන මුලින්ම සැලකුමු. හරි. සාමාන්‍ය පරිසර පද්ධතිය ගැන මුලින්ම සැලකුමු. හරි. කියන්නේ සෙල්සියස් 0.1 ඝන මීටර් පද්ධතිය. ඒක මුලින්ම සැලකුමු. හරිද?
දශමික ඝන මීටර් පද්ධතිය සලකමු. ඒ පද්ධතිය ගත්තොත් ඒ පද්ධතියේ සෙල්සියස් 15 දී සංතෘප්ත වාෂ්ප ඝනත්වය 12.7යි. ග්‍රෑම් ඝන මීටරයට. ඒ කියන්නේ සංතෘප්ත එක තියාගෙන උපරිමයේ 12.7යි ග්‍රෑම් ඝන මීටරයට. එහෙනම් ආරම්භයේ ගණිබවනේලා නෑ ළමයි තාම. ආරම්භයේ තිබූ ජල වාෂ්ප ඝනය සෙල්සියස් 30 දී මේ සෙල්සියස් 15 දී ඕකන ළමයි පොඩ උෂ්ණත්වය අඩු කරගෙන ආවේනේ. ඕකනේ පොඩ උෂ්ණත්වය අඩු කරගෙන ආවේ. එහෙනම් සෙල්සියස් 30 දී නැත්තම් ආරම්භයේ තිබූ ජල වාෂ්ප ඝනත්වය කොහොමද වෙන්නේ? ළමයි ආරම්භයේ තිබූ ජල වාෂ්ප පරිමාව වෙනස් වෙන්නේ වට තේරෙනවා. ඔය පරිමාව වෙනස් වෙන්නේ නෑනේ. ඝනත්වය සමානයි. ස්කන්ධය බෙදීම් පරිමාව. ඔගේ මොකක්වත් වෙනස් වෙන්නේ නෑ ළමයි උෂ්ණත්වය අඩු කරාගෙන. ඒක වෙනස් වෙන්නේ නෑ. එහෙම වෙනස් වෙන්නේ කොහොමද? ස්කන්ධ නියතයි ළමයි ඝනීභවනයක් වෙන්නේ නෑනේ උෂ්ණත්වය අඩු කරා කියලා මේ වෙනකම්. තුෂාරංගය වෙනකම් ඝනීභවනය වෙන්න බෑනේ. තුෂාරංගයෙන් පස්සේ නම් ඝනීභවනය වෙනවා. 15ට වඩා අඩු කරොත් ඝනීභවනය වෙනවා. හරි. තුෂාරංගය වෙනකම් තුෂාරංගය කියන්නේ අන්තමින් ජල වාෂ්ප සංතෘප්ත වෙන තැන ඝනීභවනය වෙන්නේ නෑ නෝට් බලන්න. හරි. ඒ නිසා ස්කන්ධ නියතයි. පරිමාව කොහොමද නියතයි ළමයි? පෙට්ටිය පොඩි වෙන්නේ නෑනේ මේ සිසිල් කළා කියලා. දශම එකමනේ. හරි. ඒක නිසා හරි. ඒක නිසා මේ D සමාන m යට v කියන එකට අනුව ඝනත්වය නියතයි. ළමයි ආරම්භක සෙල්සියස් 15 ඝනත්වයම තමයි දැනුත් තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ. හරි. හේතු තියෙනවා. හරිද? හේතුත් එක්ක කිව්වේ. ඝන මීටරයට. ළමයි එහෙනම් ස්කන්ධය හොයන්න පුළුවන්. ඝන මීටර එකක 12.7යි නම් ඝන මීටර දශම එකක 1.27යි. හරි. ආරම්භයේ තිබූ ආරම්භක දශමකයේ නෝමල් පද්ධතිය ගැන සැලකුවා. ළමයි අර සිලිකා පැකට් එක දැම්මේ නැත්තම් එම නිසා සිලිකා නොමැති අවස්ථාවක ජල ස්කන්ධය අපි හොයමුකෝ ළමයි දශම 3 කාමරේ. දශම 3 කාමරේ හොයන සිලිකා නොමැති අවස්ථාවක ජල ස්කන්ධය. ඒකෙත් සාමාන්‍ය තත්ත්වෙන් ළමයි සාමාන්‍ය තත්ත්ව තමයි දශම 1 කාමරේ සාමාන්‍ය තත්ත්ව සිලිකා පැකට් දැම්මේ නෑ. දශම 1 කාමරේ දශම 1ක් තුල 1.27ක් තිබ්බා. මේ එක දශම 3 කාමරේ සාමාන්‍ය තත්ත්වම තිබ්බනම් කීයක් තියෙනවද? ඔක තුනෙන් ගුණ ගන්න. හරි 3යි කීයද උත්තරේ 20 20 60 70 21 3.8යි ගන්නේ. එච්චරක් තියෙන්න ඕන. 3.8 එකක් තියෙනවා. හැබැයි තමයි දැන් තියෙන්නේ කොච්චරද බලමු. නමුත් පවතින ඝනත්වය කීයද? පවතින ඝනත්වය සන්තුෂ්ටි වුණාට පස්සේ තමයි අර සිලිකා පැකට් එක උරා ගන්න නිසා පවතින ඝනත්වය 6.8ක් වෙලා. අඩු වෙලානේ. පවතින ඝනත්වය 6.8යි ඝන මීටර. එහෙනම් දශම 3ක් තුල තියෙන්න ඕනේ 6.8 3ක් කීයද? 6 12 18 8 17 8 16 24 ඊයක් වෙනවද? 18යි 2.04යි. 2.04ක් තියෙනවා. දශම 3ක්. දැන් තියෙන 2.04 තියෙන්න ඕනේ 3.8යි. එහෙනම් උරාගත්ත ටික කීයද? එම නිසා උරාගත් හොඳ ගානක් 3.8යි කරගෙන 2.04 කීයද? 11න් 4 7යි 1.77ද? 1.77. ශුපිරි ගාන. ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබ්බා.
ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබ්බා. හරි. මේ කරමු.
හරි 51 බලන්න. මාත් එක්කම හදන් ගන්න හොඳයි තමයි. ඔන්න SS එක ගහන්න පුළුවන් මේකේ. පනස් එක. නැත්නම් හඩු දෙකක් තියෙනවා. චුම්බක ශේෂයක් ඉහළට ක්‍රියා කරනවා. මතක් කරන්න ළමයි පරණ තියරි. හරි. දැන් කරන්ට් එකක් යනවනේ. කරන්ට් එක ඉතින් මෙහෙම තමයි යන්නේ වෙන පාත් යන්නේ. නෑනේ කරන්ට් එකට යන්නේ. ඔය තියෙන කරන්ට් එක යන පාත් එක. ඔය තියෙන කරන්ට් එක යන පාත් එක. හරි. ඔය තමයි කරන්ට් එක යන පාත් එක. එතකොට මම කරන්ට් එක යද්දී ළමයි ශේෂ්ත්‍රයේ උඩට ෆ්ලෙමින්ගේ වමත් නියමය දාන්න. වමත් නියමය. වමත් නියමය දාන්න. B F I වමත් නියමය ශේෂ්ත්‍රයේ උඩට ධාරා මෙහෙට. හරිනේ. ශේෂ්ත්‍රයේ උඩට ධාරාව මේ පැත්ත තමන්ගේ පැත්තට බලය මෙහෙට. මෙන්න මේ පැත්තට බලයක් තියෙනවා. මු වෙන්නේ මෙහෙට. මු වෙන්නේ මෙහෙට. ප්‍රවේගය ළමයි ඉතින් බලයක් තියෙනවා නම් ත්වරණයක් තියෙනවනේ. බලයක් තියෙනවා නම් ත්වරණයකුත් තියෙනවා. දැන් ප්‍රවේගයෙන් එන්නේ වැඩි වෙන්න ඕනේ. හැබැයි එන පැත්ත මෙතන මයින්ඩ් පටන් ගන්න. මේ පැත්තත් තමයි ධන. මේ පැත්තේ තියෙන ඍණ. තේරුම් ගන්න හරි සරලයි. හරි. ඍණ නිසා මේ පැත්තට එනවා. මෙතෙන්ට වෙනකම් ප්‍රවේගය වැඩි කරගන්නවා. එතනින් පස්සේ ළමයි ශේෂ්ත්‍රයක් නැහැ නේ. ශේෂ්ත්‍රයක් තිබ්බයි කියමුකෝ. ධාරාවක් එන්නේ නැහැ. ඉතින් එතනින් පස්සේ මෙතනින් පස්සේ කම්බියට සම්බන්ධ වෙන්නේ නැහැ. නිකන් යනවනේ. ඒතකොට ඉතින් ළමයි බලයක් නැහැ. අන්න බලේ බිඳුවයි. අන්න බලේ බිඳුවයි මෙතනින් පස්සේ. ඒ ත්වරණෙත් බිඳුවයි. ත්වරණ බිඳුව නම් ප්‍රවේගය නියතයි. ගත්ත ප්‍රවේගයෙන් වෙන ප්‍රවේගය බිඳුව වෙන්නේ නැහැ හොඳේ. ඒ ගත්ත ප්‍රවේගයක් තියෙන මෙතෙන්ට එද්දි ප්‍රවේගයක් තියෙනවනේ. එතනින් පස්සේ ඒක එහෙම යනවා. හරි. එතනින් පස්සේ ඒක එහෙම යනවා. හරි. තේරෙනවනේ. තියාගන්න 52 බලන්න. මම මේ PDF එකකුත් දාන්න. මේ PDF එක නම් මට group එකකට දාන්න පුළුවන්.
ලස්සන ගානක්. ඒ දේවුත් නෑ. දැක්කන හිතන්න ඔය දේවල් බිය. F සමානයි BIL මතක සූත්‍රය. ඒ සූත්‍රයෙන් වැඩ උත් නෑ ඉතින්. ෆ්ලෙමින්ගේ වමත් නියම විතරයි ඕනේ උනේ. ෆ්ලෙමින්ගේ වමත් නියම විතරයි ඕනේ උනේ. 52 බලන්න. පනත් එක. මල මේක හොඳ ගානක්. ජලය කිලෝ එකක් තියෙනවා. පොයින්ට් තියෙන හොඳ ගණන් මම මේ කරන්නේ. තාපධාරිතාව තාපධාරිතාවල මේ කියන්නේ MC ගුණිතය. 200යි ජූල් කෙල්විනයට. ලෝහ භාජනයක් තුළ 110යි වොට් ගිල්ලුම් තාපකයක් තබා එළම ඒවා ගිල්ලුම් තාපකයේ තියලා 110 වොට් නේ දෙන්නේ. මෙයා රත් වෙලා සෙල්සියස් 90 වල එයාගේ උපරිම උෂ්ණත්වය. ඒ මොකද ඒකේ තියෙන්නේ? අන්න පොයින්ට් එක. අන්න ලස්සන පොයින්ට් එක. කොච්චර තව 110 දුන්නත් එයා 90ම ඉන්නවනේ. ඒකේ තේරුම මොකක්ද ළමයි? 110 අදාළ පද්ධතිය තවදුරටත් බාරගන්නේ නැහැ. ඔයා තාපය දුන්නට රත් කරන්න ඒ තාපය 110 වොට් ශීඝ්‍රතාවයෙන් දෙන තාපය මේ විද්‍යුත් ශක්තිය කවුරුත් බාරගන්නේ නැහැ. බාරගන්නේ නැහැ කියන්නේ සෙල්සියස් 90 ආයි වැඩි වෙන්නේ නැහැ. හරි. එහෙනම් බාරගන්න නැත්නම් මොකද වෙන්නේ දෙන ටික? බාරගත්තම මොකද වෙන්නේ දෙන ටික? පිට වෙලා යනවා. පිට වෙලා යනවා. කීයද පිට වෙලා යන්නේ? 110 වොට් ශීඝ්‍රතාවයෙන් පිට වෙලා යනවා. කියන සෙල්සියස් 90 දී පද්ධතිය උෂ්ණත්වය නියත කරගනී නම් අන්න පොයින්ට් එකනේ නියත වෙන පොයින්ට් එක. හරියද? සෙල්සියස් 90 දී පද්ධතිය උෂ්ණත්වය නියත කරගනී නම් තාපමිතිය නෝට් එකක් අතර මේවා ගණන් දාලා තියාගන්න. සෙල්සියස් 90 දී පද්ධතිය උෂ්ණත්වය අඩු කරගනී නම් සෙල්සියස් 90 දී පද්ධතිය උෂ්ණත්වය අඩු කරගනී නම් උෂ්ණත්වය නියත කරගනී නම් සෙල්සියස් 90 දී පද්ධතිය උෂ්ණත්වය නියත කරගනී නම් ලබා දෙන තාපය සම්පූර්ණයෙන්ම පරිසරයට හානි වේ. ලබා දෙන තාපය සම්පූර්ණයෙන්ම පරිසරයට හානි වේ.
සම්පූර්ණයෙන්ම පරිසරයට හානි වේ. කිසිදු තාපයක් කිසිදු තාප ප්‍රමාණයක් බඳුන උරා නොගනී. කිසිදු තාප ප්‍රමාණයක් බඳුන උරා නොගනී. කිසිදු තාප ප්‍රමාණයක් බඳුන උරා නොගනී. හරි අන්න පොයින්ට් එක ඉවරයි. ඉතින් කනදල ඉවරයි. හරි 90 දක්වා රත් කරනවා. ඊට පස්සේ සුවිචයේ විවෘතක තත්පර 10කට පස්සේ උෂ්ණත්වය ආසන්න වශයෙන් කීයද කියලා අහනවා. තත්පර 10කට පස්සේ. හරි. එහෙනම් තත්පර ඒක ඔයා මේක දුන්නත් මේක දෙන එක නැවැත්තුවත් ඊළඟ මොහොතේ අර දෙන එක නැවැත්තුවල්ලම අවුලක් නැහැ. යම් පොඩි කාලේනේ වෙනස තත්පර 10නේ. තාමත් 110න් පිට වෙන්න ඕනේ. හරි. දෙන එක නැවැත්තුවත් පොඩි වෙනසක්නේ තියෙන්නේ. තාමත් 110න් පිට වෙන්න ඕනේ. පොඩි වෙනසක්නේ තියෙන්නේ. හරි. තාමත් 110න් පිට වෙන්න ඕනේ. වැඩි හරි. දැන් වැඩි හරි. හරි. එතකොට එහෙනම් අවසන් උෂ්ණත්වය හොයන්න ගියොත් ළමයි තත්පර 10ක්නේ. එහෙනම් අවසන් උෂ්ණත්වය හොයන්න ගියොත් හානි වූ තාපය අපි දන්නවා ක්ෂමතාවය කාලයෙන් ගුණ කරා නම් හරිනේ. PT ගුණිතය. ක්ෂමතාවය කාලයෙන් ගුණ කරා නම් හරි. ජූල්. හරි. දැන් Q සමානයි මේ Q නේ හොයාගත්තේ ළමයි. ඉතින් Q සමාන MC ඩෙල්ටා තීටා ඉවරයිනේ. Q 1100යි MC ගුණිතය 200යි ඩෙල්ටා තීටා. දශම දෙක එපා. හරි. එහෙනම් ඉතින් 90 ඉඳන් 0.25ක අඩුවීමක් තියෙනවා. කීයද ඒක? 89.75 89.75. හරි. ලස්සන ගානක්. ඒකේ පොයින්ට් එක දාගන්න තාපක ඉවත් කළත් 110 වොට් ශීඝ්‍රතාවයෙන් තාපක ඉවත් කළත් 110 වොට් ශීඝ්‍රතාවයෙන් තාපය හානි විය යුතුය. තාපය හානි විය යුතුය. තාපය හානි විය යුතුය. හරි. ඒ ගානට ඊළඟ ගානට ඉක්මනට හදාගන්න.
ෂණික හදාගන්න. ඊට පස්සේ 50 තුනද ඔව් 53 හරි 53 බලන්න සෝරි 53 මාත් එක්කම ලියන් ගේන ලේසි තමයි ඒකත් හොඳ ගානක් මේ කෑලි දෙකකට දැන් සාමාන්‍යයෙන් යන්න තිබ්බේ අර විසික් කරන ස්ථාන ඉඳලා මීටර 2000 දුරට එයා කොහෙදී හරි කැඩෙනවා AB ස්කන්ධ දෙකකට හරි AB ස්කන්ධ දෙකකට කැඩෙනවා A ස්කන්ධය B ස්කන්ධයෙන් දෙගුණයක් කියන්නේ 2m මේක m වගේ හරි මු යන්න තිබ්බේ හරිනම් 2000ක දුරකට හරි දැන් මේ කේස් එක මොහොත කැඩෙන නිසා ඒ පතිත වෙන්නේ 1800ක් දුරින් හරි මේ වගේ තැනක තමයි කැඩෙනවා ඇති ඉතින් අන්න ඒ වගේ තැනක මු m මු 2m මු වැටෙන්නේ දැන් 1800ක් දුරින් 2m පද්ධති ස්කන්ධ කීයක් වෙනවද ළමයි එහෙනම් 2m m කැඩෙනවනම් ගාණ කියලා තියෙන දේ තමයි 2m m දැම්මේ පද්ධති ස්කන්ධ 3m ඊටු කැඩිච්ච අර්ධය ගිහිල්ලා තව දුරක වැටෙන්නේ බෑම දැන් හරි ලේසියි ළමයි මතකද මේ තියරිය මෙන්න මේ දුර x මේ දුර y කියලා ගත්තොත් හරි දුරවල් අතර අනුපාත සමාන ස්කන්ධ අතර ප්‍රතිවිරුද්ධ අනුපාත x ට y කියන්නේ m ට 2 m ට 2 ඉවරයි 2x සමානයි y වෙනවා හරි මේ දුර 200යි ඉතින් අපි ඒක දන්නවා එහෙනම් y කියන්නේ 400යි වැඩි ඉවරයි එහෙනම් අහන්නේ මොකද්ද B පත් වෙන ස්ථානයේ තුවක්කුවේ මෙතනින් තුවක්කුව ඇත්තේ මෙතනින් තුවක්කුව පිට කරන්නේ B පත් වෙන ස්ථානයට දුර කීයද මේ 2000යි තව y කියන්නේ 400යිනේ 2400 නිකන් ගුරුත්ව කේන්ද්‍රයෙන් හදන්න තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයෙන් මේ ලස්සනට හදන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා කම්මතාව දාන එක ගුරුත්ව කේන්ද්‍රයෙන් මේ ලස්සනට හදන්න පුළුවන් හරි ගෙදෙද්දි ආයි මම හදන්න බලන්න ලිව්වට වැඩක් නැහැ 54 54 ඕනේ ටික 55 බලන්න
එන්න පුළන් ජාතිය පොයින්් වන් කරන්නේ 55 හොඳ ගාන 55 කියවන්න මුලින් මට කලින් මට කලින් 55 කියවන්න හරි හදන්න ඕනි ගණනක් තියෙනවා එවන්න පොඩ්ඩක් පනස් පහ ලස්සන ගානක් ඉතින හිතන් දේව ගොඩක් පාන 56නේ ඒ බන්න මන භාජන තුනක් තියෙනවා හරි භාජන තුනක් තියෙනවා එකම සමාන එකම විදිහේ
භාජන තුනක් තියෙනවා. හරි. උෂ්ණත්වය θ1, θ2, θ3. ස්කන්ධ M1, M2, M3. හරි. මුලින්ම මෙහෙමයි මම තමයි මෙන්න මෙහෙම එකක් කරන්නේ. පිළිවෙලටම යන්කෝ. මුලින්ම මේ සමාන ස්කන්ධ තියෙන ද්‍රව තුනක් සමාන තත්ත්වයටදී දාලා තියෙනවා. සප සමයිනේ. මේකට දානවා M1, මේකට දානවා M2, මේකට දානවා M3. හරි. හරි. සමාන ස්කන්ධ තියෙන පද්ධතියට මෙන්න මේ උෂ්ණ මේක බර ගාන තේරුම් ගන්න එක තමයි තියෙන කේස් එක. හරි. ගාන තේරුම් ගන්න එක තමයි තියෙන කේස්. හරි. ඊට පස්සේ වායු ගාන කියලා තියෙනවා පද්ධතිය උෂ්ණත්වය කොහොමද විචලනය වෙන්නේ කියලා. මෙහෙම කාලෙත් එක්ක උෂ්ණත්වය විචලනය මෙහෙම. එළම දැන් අන්තිම පද්ධතිය දැන් හිතන්නකෝ දැන් මේ එහෙම දැම්මට පස්සේ අන්තිම පද්ධතිය යන්නේ මෙයාගේ තීටා නෝට් වලට. මෙයාගේ පද්ධතිය යන්නේ තීටා නෝට් වලට. මේ පද්ධතිය යන්නේ තීටා නෝට් වලට. පටන් ගන්න තීටා නෝට් වලින් එතකොට සිසිල් වෙලා සිසිල් වල මොකක් හරි වෙලා පටන් ගන්න තීටා නෝට් වලින් තමයි පටන් ගන්නේ. ඊට පස්සේ තව තව මේක උෂ්ණත්වය අඩු වෙනවා. හරි. තව තව උෂ්ණත්වය අඩු වෙනවා. තව තව උෂ්ණත්වය අඩු වෙනවා. හරි. එතකොට තියෙන්නේ මෙයා M1 θ1, මෙයා M2 θ2, මෙයා M3 θ3. හරි. ළම මෙච්චර සරලව තේරුම් ගන්න. M1 දාපු ස්කන්ධයේ තියෙන පද්ධතිය උෂ්ණත්වය අඩු වීම එච්චර ගොඩාක් අඩු වෙලා නැහැ. M2 දාපු කෙනාගේ උෂ්ණත්වය ගොඩාක් ඉක්මනට අඩු වෙලා යන්නේ. දැන් මුලින්ම ආරම්භක මොකක් හරි උෂ්ණත්වයක පද්ධතියෙම ඉන්නේ නැති. M1 M2 M3 වෙනස් උෂ්ණත්වය තියෙන ද්‍රව තුනක් මේ ද්‍රව මේ ජලය හරි මොනවයි දානවා. දැම්මට පස්සේ තීට නෝට් වලින් ඔක්කොම එනවනේ මුලින්ම.
පද්ධති තුනම තීරණුවට වලට එනවා. ඊට පස්සේ ආය උෂ්ණත්වය අඩු වෙන සීන් එක තමයි ප්‍රස්ථාර වෙන්නේ. ඊට පස්සේ ආය උෂ්ණත්වය අඩු වෙන සීන් එක තමයි ප්‍රස්ථාර වෙන්නේ. හරි. ඒකෙත් ගොඩාක් උෂ්ණත්වය අඩු කරලා තියෙන M3. ඉක්මනට උෂ්ණත්වය අඩු වෙන්නේ M3. ළමයි ද්‍රව ස්කන්ධය පොඩි වෙන්න තමයි ඉක්මනට උෂ්ණත්වය අඩු කරගන්නේ. හරි. එහෙනම් ද්‍රව ස්කන්ධය පොඩිම ඇත්තේ M3 M එකතු වෙච්ච පද්ධතිය. M පද්ධතියට M3 දාලානේ මෙන්න මේ පද්ධතිය තුන්වෙනි පද්ධතිය හැදිලා තියෙන්නේ. ඒ තුන්වෙනි පද්ධතියේ මේ උෂ්ණත්වය තමයි ඉක්මනට අඩු වෙලා තියෙන්නේ. එහෙනම් තුන්වෙනි පද්ධතිය ස්කන්ධේ ගොඩක් අඩු ඇති. අන්න ඒක එහෙමයි තේරුම් ගන්න. හරි. කියන ශීඝ්‍රයෙන් උෂ්ණත්වය විචලනය වී ඇත්තේ ශීඝ්‍රයෙන් උෂ්ණත්වය අඩු වී ඇත්තේ නැත්නම් විචලනය වී ඇත්තේ ශීඝ්‍රයෙන් උෂ්ණත්වය විචලනය වී ඇත්තේ M3 වල බැවින් M3 සහිත ස්කන්ධයේ බැවින් M3 සහිත ස්කන්ධයේ බැවින් ඒ අඩුම ස්කන්ධය විය යුතුය. ඒ අඩුම ස්කන්ධය විය යුතුය. ඒ අඩුම ස්කන්ධය විය යුතුය. හරි. හරි. ඊළඟ පොයින්ට් එක ළමයි පොයින්ට් එක තමයි ඊළඟ පොයින්ට් එක. ළමයි ඔක්කොම තීටා නෝට් උෂ්ණත්වයට ආරම්භය යනවනේ. ඒ කියන්නේ මොන පද්ධතිය තිබ්බත් තීටා නෝට් උෂ්ණත්වයට යනවා. මොන පද්ධතිය මොන උෂ්ණත්වයේ තිබ්බත් තීටා නෝට් උෂ්ණත්වයට. තීටා නෝට් මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අන්තිමට තීටා නෝට් උෂ්ණත්වයට පද්ධති තුනම යනවනේ. ඒකට හේතුව දැන් හිතන්න දැන් M3 පට්ට අඩු ස්කන්ධයක් කියලා දන්නවනේ. තමයි ඒත් ඌ අරන් යනවා තීටා නෝට් උෂ්ණත්වයට. M2 ටිකක් වැඩි ස්කන්ධයක් ඒත් එයා අරන් යන තීටා නෝට් උෂ්ණත්වයට. M1 ගොඩක් වැඩි ස්කන්ධයක් ඒත් එයා අරන් යන තීටා නෝට් උෂ්ණත්වයට විතරයි. එහෙනම් M3 අඩු ස්කන්ධයක් වෙලා තීටා නෝට් දක්වා අරන් යනවා නම් M3 වල උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ. මොකද M3 පොඩි ස්කන්ධයක් ලොකු උෂ්ණත්වයකට අරන් යන නම් එයාගේ ආරම්භක උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. M1 ලොකු ස්කන්ධයක් වෙලා තීටා නෝට් වලට නම් අරන් යන්නේ. M1 වල ස්කන්ධය ලොකු වුණාට උෂ්ණත්වය පොඩි වෙන්න ඕනේ. හරි. තේරුම් ගත්තද? අනොච්ච. එහෙනම් ඉතින් තීටා 3 තමයි වැඩිම තීටා 2 තීටා 1. යන කුඩා ස්කන්ධය පද්ධතිය වැඩි උෂ්ණත්වයකට රැගෙන යාමට නම් විශාල ආරම්භක උෂ්ණත්වයක පැවතිය යුතුය.
විශාල ආරම්භක උෂ්ණත්වයක පැවතිය යුතුය. පනස් හත බලන්න ඕක ලියාගෙන කරන්න දෙයක් නෑ ළමයි. හරි 57. ඔන්නෝම යන්නේ ආලෝක කිරණේ. මෙතන කෝණේ ආර්නල් ළමයි වර්තන කෝණේ මෙතනත් ආර වෙන්න ඕනේ සම දීපාත් ත්‍රිකෝණ නිසා. මතකද ඕලෙවල් කාලේ ඉගෙනුවා මේ ඔයිතර ඕලෙවල් කතන්දරයක් ඕනේ නෑ. මෙතන මෙන්න මේ කෝණේ 180 ඍණ 2යි ආර්නේ. එහෙනම් මේ කෝණේ කීයක් වෙන්න ඕනේ? මේක 2යි ආර් වෙන්න ඕනේ නේ. ඒ සරල රේඛාව කෝණ 180 නේ ඔක්කොම. ඌ 2යි ආර් නම් මූ 2යි ආර්. ඒකත් වෙන්නේ බෑ. එහෙනම් හරි. එහෙනම් මේක I මේක R කියලා ගත්තොත් වර්තනාංගය කියන්නේ sin i බෙදීම sin r නේ. වර්තනාංග කියන්නේ sin i බෙදීම sin r නේ. sin i ලියන්න පුළුවන් sin 2යි r කියලා. sin r. හරි. තව කියලා ඇති ඔයගේ මේ කුඩා කෝණ සඳහා sin θ කියලා නේ. කුඩා කෝණ සඳහා sin θ නම් 2යි r sin 2යි r වලට 2යි r ම දාන්න. sin r වලට r ම දාන්න. උත්තරේ 2යි. උත්තරේ 2යි. හරි. ඊට පස්සේ මොනවද මං කිව්වේ? 57 42. මේ 57 නේ කරේ. 42. හොඳ ප්‍රශ්නයක් අදිත් ඒක හදාගන්න ඕ. හරි. අලිස්ට් එක බලන්න අන්න එක හොඳ ගානක්. ආයිසරයක්. හොඳ ගානක් ටික තමයි අතන මේ කතා කරන්නේ. ළමයි ශ්‍රාව විචලනය වෙන විදිය දීලා තියෙනවා. ඔය මේ જાති ගානක් හදන විදිය කියා දීලා තියෙනවා.
කාලෙත් එක්ක ශ්‍රාව විචලනය වෙන විදිය දීලා තියෙනවා. මතකද මම කිව්වා වගේ විද්‍යුත්ගාමක බල විචලනයක අඳින්න කිව්වොත් මොකද කරන්න ඕනේ ළමයි? විද්‍යුත්ගාමක බලය කියන්නේ ඍණ D ශ්‍රාවයට dt. එහෙනම් මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය ගන්න. මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය ගන්න. අනුක්‍රමණය අරගෙන ඍණෙන් ගුණ කරන්න. එතන මේ ප්‍රස්ථාරය හැඩේනවා. අනුක්‍රමණය ඍණෙන් ගුණ කරන්න. දැන් අනුක්‍රමණය ගන්නකො. අනුක්‍රමණය වෙන්න මෙහෙමයි තියෙන්නේ. සෝරි අනුක්‍රමණය මුලින් හැඩ මේක ප්‍රස්ථාරය ඇන්දොත් මමනේ තියෙන්නේ. එතකොට මේ අනුක්‍රමණ ටික කියලානේ යමු ළමයි බලන්න. මේකේ අනුක්‍රමණය බිඳුවයි. මේකේ අනුක්‍රමණය ඍණව මොන වෙනවද? ඍණව අඩු වෙනවා. ඍණව වැඩි වෙනවා. මේ ටිකේ අනුක්‍රමණය බිඳුව මේ අනුක්‍රමණය අර්ථ නොදැක්කේනේ. අනුක්‍රමණයක් අර්ථ නොදැක්ක එක වැඩක් නැහැ. මේ ටිකේ අනුක්‍රමණය ඍණව අඩු වෙනවා. ආයි මෙතන අනුක්‍රමණය බිඳුවයි. දැන් බලමු. අනුක්‍රමණය බිඳුවයි නම් අනුක්‍රමණය බිඳුවයි නම් හැඩයත් බිඳුවයි. හරි. මේ ටිකේ හැඩය බිඳුව අනුක්‍රම බිඳුව නේ හැඩය බිඳුව වෙන්න බෑ ළමයි. අනුක්‍රම ඍණව වැඩි වෙනවා. ළමයි ඍණෙන් ගුණ කරන්න කිව්වා මම. එතකොට හැඩය ධනව වැඩි වෙන්න ඕනේ. අනුක්‍රම ඍණව වැඩි වෙනවා හැඩය ධනව වැඩි වෙන්න ඕනේ. ඉතින් ධනව වැඩි වෙන එක. හරි. ආයි මෙතෙන්දී මොකුත් නැහැ. මෙතන අනුක්‍රම ඍණව වැඩි වෙනවා. ඍණව අඩු වෙනවා. ඍණව අඩු වෙනවා. ඔන්නෝම වෙලා මුලින්ම මෙතෙන්ට නිකන් මොකක්ද දාලා තියෙන්නේ ළමයි මේ හැඩය මෙතන බිඳුවයි හැඩය බිඳුවයි මෙතන අනුක්‍රමණය ඍණව වැඩි වෙන නිසා හැඩය ධනව වැඩි වෙනවා. ධන පැත්තේ වැඩි වෙනවා. ඉතින් අනුක්‍රම ඍණව අඩු වෙනකොට හැඩය ධනව අඩු වෙන්න ඕනේ. ධන පැත්තේ අඩු වෙන්න ඕනේ. හැඩය ධනව අඩු වෙන්න ඕනේ. හරි. දැන් අනුක්‍රම බිඳුවයි හැඩයත් බිඳුවයි. ඒක තියෙන්නේ. ඔක තමයි කතන්දරේ. ප්‍රස්ථාරය 5. අන්න ඒවනම් ළමයි සුපිරියට පුළුවන් වෙන්න ඕනේ. ලේසි නියමදිවට අනුක්‍රමණය හෙව්වා ඍණෙන් ගුණ කරා හැඩය ගත්තා. කෙලින්ම තියරි. 14ත් බලන්න ළමයි 14. මේක බලලි ඉවර කරමු. මේක හරිනේ නේ. මේවා අයි කරන්න. කටපාඩම් කරලා වැඩක් නැහැ මේවා. තේරුම දැනගන්න ඕනි. උත්තරේ කටපාඩම් වෙලා වැඩක් නැහැ. 14.
පරිපූර්ණ සංරචක භාවිතයෙනි ඒ ඇමිටරේ අතර වෝල් මීටරයකුත් තියෙනවා ශිෂ්‍යක වැරදීමකින් ඒ ඇමිටරේ වෝල් මීටරය මගින් ප්‍රතිස්ථාපනය කරා නම් කියවීම. ළමයි මෙතනටත් දාන්න වෝල් මීටරය පරිපූර්ණනේ. පරිපූර්ණ නම් ඉතින් මේකෙත් ප්‍රතිරෝධය අනන්තයි මෙතනත් ප්‍රතිරෝධය අනන්තයි. කරන්ට් යන්න යන්නේ. පාට අංක ගන්නවා. කරන්ට් එකක් යන්නේ කියන්නේ නැහැ ළමයි. දැන් මෙහෙන් කරන්ට් එකක් ගියොත් එයා බලනවා මෙහෙන් එනවද මෙහෙන් එනවද දෙකෙන්ම අනන්ත පාරවලනේ කරන්ට් එක බිඳුවයි. මුගිනුත් බිඳුවයි මුගිනුත් බිඳුවයි. ඒ දෙකෙන් බිඳුව නිසා මෙහෙනුත් බිඳුවයි. හරි. එච්චර තමයි. දැන් ඉතින් මේ කරන්ට් එකක් යන්නේ නැහැ. කරන්ට් එකක් යන්නේ නැහැ කියන්නේ මුං හරහා විභවයක් තියෙන විදියක් නැහැ. කරන්ට් එකක් යන්නේ නැහැ කියන්නේ මුං හරහා විභවයක් තියෙන විදියක් නැහැ. මුං හරහත් නැහැ. දෙන මෙන්න මෙතන x අග්‍රය මෙතන y අග්‍රය කියලා කිව්වොත් x y අතර තමයි මේ වෝල් මීටර දෙක තියෙන්නේ. කවුරුත් විභව තියන් ඉන්නේ නැත්නම් උන් දෙන්නත් තමයි තියන් ඉන්නේ. උන් දෙන්නගේ විභවය සමාන වෙන්න ඕනේ හේතුව එකම අග්‍ර අතර තියෙන නිසා. 2 වෝල්ට් 2 වෝල්ට් උත්තරේ 5. 2 වෝල්ට් 2 වෝල්ට් උත්තරේ 5. ලියන්න පරිපූර්ණ වෝල් මීටර බැවින් ධාරාව ගමන් නොකරයි. එවිට ප්‍රතිරෝධ හරහා ධාරාව ශූන්‍ය වේ. එවිට ප්‍රතිරෝධය හරහා ධාරාව ශූන්‍ය වේ. එවිට ප්‍රතිරෝධය හරහා ධාරාව ශූන්‍ය වේ. විභවය පවතින්නේ වෝල් මීටරය හරහාය. විභවය පවතින්නේ වෝල් මීටරය හරහාය. සමාන්තරගත බැවින් 2 වෝල්ට් විභව සමාන්තරගත බැවින් 2 වෝල්ට් විභව වෝල් මීටර දෙක තබා ගනී. වෝල් මීටර දෙක තබා ගනී. හරි. ආරම්භයක් විදිහට ඔය ඇති අපි පොඩ්ඩක් මේ ක්ලාස් ටික වැඩි කරගමු. ඉක්මනට කරමු. මම කලින් කරන ටික පොඩ්ඩක් දාන්නම්. ආයි අපිට ගොඩක් වෙලාට ටයිම් එක බදාදා බ්‍රහස්පතින්දා දෙකීම් වගේ සමහරට සෙට් වෙයි. ටයිම් මන් දාන්නම් වැඩ කරලා තියන්න. හරි. හරි. ජය වේවා. බයි බයි.